සුබ දවසක් හැමෝටම. ඉතින් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා ගුරුබස් අපේ YouTube channel එකට. ඉතින් දුවේ පුතේ ඔන්න ඉතින් අද දවසට යෙදිලා තියෙන ඉල් පොහොය ගැන පුංචි විස්තරයක් කරන්න තමයි මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඔයාලා කැමති නේද ඉල් පොහොයේ තියෙන වැදගත්කම ගැන දැනගන්න? අපි අපේ channel එක හරහා කලිනුත් ඔයාලට මේ වගේම එක එක මාසවලට අදාළ පොහොයන්ගේ වැදගත්කම ගැන වීඩියෝ අරගෙන ආවා. ඉතින් ඒ වීඩියෝ බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඔන්න එයාලට පුළුවන් අපේ channel එකට ගිහිල්ලා ඒ වීඩියෝත් නරඹන්න. හරි. එහෙනම් අද අපි යමු ඉල් පොහොයේ වැදගත්කම ගැන කතා කරන්න. ඉතින් පුතේ ඔයාලා දන්නවනේ පසුගිය සති කිහිපය පුරාවෙම ලංකාව වටේම තියෙන පන්සල්වල කටින චීවර පූජාවන් පැවැත්තුවා. ඉතින් මේ කටින චීවර පූජාවන් සිදු කිරීමට ලැබුණු කාලය එහෙම නැත්නම් මේ කටින චීවර මාසය මේ ඉල් මාසෙට යෙදිලා තියෙන පොහොයෙන් අවසන් වෙනවා. ඒ වගේම තමයි පුතේ පසුවස් පවාරණය කරන අවසන් පොහොය දිනය විදිහට සැලකෙන්නේත් ඉල් පොහොය දිනය. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක තනතුර දැරූ සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නේත් අද වගේ ඉල් පොහොය දිනයකදී. ඒ වගේම වප්ප බද්දිය මහා නාම අස්සජි කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේලාත් යසකුල පුත්‍රයා ඇතුළු යහළුවන් 54 දෙනාත් ඇතුළු ප්‍රථම රහත් 69 ධර්ම ප්‍රචාරණයේ යෙදවීම සිදුවන්නේත් අද වගේ ඉල් පොහොය දිනයකදී. බුදුන් වහන්සේ උරුවෙල් කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් දමනය කරන්නේත් මේ වගේම උතුම් ඉල් පොහොය දිනයකදී. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම බුදුන්ගෙන් නියත විවරණ ලබා ගන්නේද අද වගේ ඉල් පොහොය දිනයකදී වීම විශේෂත්වයක්. ඉතින් පුතේ අපි හිතනවා ඔයාලට අද දවසට යෙදිලා තියෙන ඉල් පොහොය ගැන යම් අදහසක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ ගුරුබස් YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.